ආයුබෝවන් අලුත්ම දවසක අලුත්ම දෙයක් එක්ක තමයි අද අපි ඔයාලව හම්බෙන්න වෙලා තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම විශේෂ දෙයක් ගැන. මේ ලෝකයේ විවිධ ආශාවන් සහිත විවිධ පුද්ගලයෝ ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි යන් අපේ මාතෘකාවට. ජෝන් ට්‍රැවල්ටා ෆ්ලොරිඩාවේ ඔකාලාහි ජම්බෝලයාර් ගුවන් සේවා සමාගමක් සහ විශාල අශ්වාරෝහක වතුයායක් හිමි කරගෙන ඇති මොහු එහි වර්ග අඩි 7686ක සුවිසල් මන්දිරයක්ද ඔහුගේම පෞද්ගලික රථවාහන ධාවන පතයක් සහ ගුවන් යානා නැවැත්වීමේ මධ්‍යස්ථාන දෙකක්ද සහිතව තමයි ඔහුගේ නිවස නිම වෙලා තියෙන්නේ. ඒ අතර මේ පුද්ගලයාගේ මෙමගින් කෙතරම් වූ ගුවන් යානා සම්බන්ධයෙන් ඔහුට ආශාවක් තියෙනවද කියලා ඔයාලට මනාව මේන් පැහැදිලි වෙනවා. ඔහුගේ මන්දිරය තුල ශතවර්ෂ ගණනාවක් පැරණි විලාසිතාවන් පවතින අතර එහි නිදන කාමර 5, නාන කාමර 5ක් සහිත නිවසක්ද වන අතර ඒ තුලම ගෘහස්ත කබානා සහ බාර් එකක්ද, පීනුම් තටාකයක්ද සහ පෞද්ගලික පාලන මධ්‍යස්ථානයක්ද එහි තුල වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔහුගේ මේ සුවිසල් මන්දිරය තුල ඔහුට මනන්නේ වෙච්ච කාර් 16ක්ද. එම කාර් 16ම ඔහුට නවත්වාලිය හැකි තරම් විශාල ගරාජයක්ද මේ සුවිසල් මන්දිරයේ සතු වෙනවා. ඒ වගේම මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ නිවසේ ඕනෑම ස්ථානයක ඉඳලා ගුවන් යානා දෙක බලා ගැනීමට හැකියවීමත් එක්තරා විශේෂත්වයක්. මෙම වතුආකාරයේ අඩි 7500ක ගුවන් යානා ධාවන පතයක් ඇති අතර ඒ ට්‍රැවල්ටාගේ පිටුපස දොර දක්වා දිගුව කරලා තියෙන බව තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඒ වගේම ගුවන් යානා නැවැත්වීමේ නැවතුම්පත දෙකක්ද ඔහුගේ මේ සුවිසල් මන්දිරය සහිත ඉඩම සතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම නිවසේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ඉතිහාසගත වෙන්නේ ඩැනා ස්මිත් බවයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේම රසවත් කතාවකින් නැවත ඔබව හමුවන තුරු අදට අපි ඔබෙන් සමුගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ Facebook පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.